දැන් මේ දවස්වල තමුන්නාසලා දකිනවා අපේ ජනාධිපතිතුමාත් විශාල කැපවීමක් කරලා අලුත් පනතකුත් ගෙනෙලා මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගේ බාර දෙන්න කියලා තියෙනවා. දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ 3 දෙනා මොනවද මේ දවස්වල කියන්නේ? මම හෙට යනවා කියන එක්කෙනෙක්. මට තව සුමාන 2ක් දෙන්න තියෙනවා කියනවා. හෙට යනවා කියන එක ආපහු ඇවිල්ලා කියනවා මට තව මාස 2ක් ඕනේ කියලා. මේකෙන් යන්නේ නැහැ. ගෙවලියෝ වගේ. තමුන්නාසලා දන්නවනේ තමුන්නාසලා ගම්වල ඉන්නවනේ ගෙවලියෝ. අර පැන ඇවිල්ලා ඇඟට පැන්නම ඇඟ ඇලවෙන්නේ. ගෙවලියකුට පයින් ගැහුවා මොකද වෙන්නේ? වීසිලා ගිහලා කැරකිලා ආයේ ගේ පැත්තට හැරලා තමයි වැටෙන්නේ. රාජපක්ෂලත් එහෙම තමයි. දැන් රාජපක්ෂ විජේරාම බංගලා බාර දෙන්න ඕනි කියලා මම දැක්කා ඊයේ ටීවී එකේ රාජපක්ෂගේ හෙන්චයියෙක් නීතිඥ මහත්තයෙක්. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ඇවිල්ලා කට රවුම් කර බොහොම උදාරුවට කියනවා ගේට්ටුව ගාව හිඳගෙන මයික් දෙක තුනකුත් අල්ලගෙන මේ ගෙදර තියනවලු ජනාධිපති මන්දිරෙනුයි අර්ලියගහ මන්දිරෙනුයි ගෙනාවු ලීබඩු උපකරණ. මේවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඕනලු. එතකොට ඉතුරු වෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ. එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. ගේ රිපෙයාර් කරන්න කෝටි 50ක් වියදම් කරුව මහින්ද රාජපක්ෂ. තමුන්නාසලගේ සල්ලි. තමුන්නාසලා හිතනවාද හිරමනයක් හරි ගෙනේ කියලා අතේ සල්ලි වලින්. ඒ ගෙදරට කෝටි 50ක් කියන්නේ අක්කරයක විතර භූමි භාගයක් තියෙන තට්ටු දෙක ගෙයක් ගහන්න පුළුවන්. කෝටි 50ක් කියන්නේ. මේ ගෙයක් අලුත් ඇඩියා කරන්න. එච්චර පෙරේතකමක් තියෙන පුද්ගලයෙක් තමුන්නාසලා හිතනවාද හිරමනයක් හරි අතේ සල්ලි දීලා අරන් එයි කියලා. දැන් බලන්න ඉන්නව නේද කාල්ටන් එකේ. අර කකුල් දෙක පළල් කරන් සර්මගහ මාඩියලා ඉන්නේ. හැමදාම Facebook එකේ තියෙනවා ටීවී එකේ ඉන්නවනේ. එතකොට අපි දැන් කරන්ලි ක්‍රොසිං මැතුමත් කොර ගහ ගිහිල්ලා අල්ලව පුටුවේ වාඩි වෙනවා. ඒ පුටු දෙක අඳුරන්න පුළුවන් තමුන්නාසලාට. අර දම්රෝ කඩේකට ගියොතින් ওই දම්රෝ කඩවල වල තියෙනවා ආර්ථිකේ කඩා වැටලා ඉන්න අපේ දුප්පත්ම මිනිස්සුන්ට ඒවලට ගන්න පුළුවන් ලීබඩු හැමක් තියෙනවා. කෝටිපතියට ගන්න පුළුවන් ඒවත් තියෙනවා. අර කාල්ටන් එකේ තියෙන්නේ අර දුප්පත්ම මිනිහට ගන්න පුළුවන් රුපියල් 40000 විතර ගන්න පුළුවන් පුටු සෙට් එකක්. මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම මිනිහෙක්. මල පෙරේතයා.